හයි ඔන්න ඉතින් ඔයාලට මං කිව්වා වගේම අපේ ආදර කතාවේ ලස්සන වීඩියෝ එක අරගෙන ආවා. ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් තමයි ඇත්තටම මෙච්චර කල් ආදරෙන් ඉන්න පුළුවන්ද? රණ්ඩු වෙන්නේ නැද්ද? මේ තියෙන සමගිය මේ විදිහටම තියනවද? ගෙවල් වලින් ඔය දෙනාට ප්‍රශ්න ආවේ නැද්ද? මෙන්න මේ වගේ චූටි දේවල් ටිකක් ප්‍රශ්න විදිහට තිබ්බා. ඉතින් අපි බලමුකෝ අපේ ලස්සන ආදර කතාව ඉස්සරහට ගලාගෙන ගියේ කොහොමද කියලා. ඇත්තටම අපේ ආදරේ පටන් ගන්නේ අපි දෙන්නගේ ඉස්කෝලේ කාලේ. ඉතින් අපි දෙන්න ගියේ ගමේ ලස්සන ඉස්කෝලේට. ඉතින් මෙතනින් පටන් ගත්ත අපේ ආදර කතාව ඇත්තටම කිව්වොත් අපි දෙන්න යාළුනේ මේ දවසේ කියලා හරියටම ඩේට් එකක් නැහැ. හැබැයි 2016 කියලා මතකයි. මොකද අපි දෙන එක වසරේ ඉඳලා එකටනේ ඉස්කෝලේ ගියේ. ඒ හින්දා ඉතින් අපි යාළුනේ කවද්ද අපි අඳුරගත්ත කවද්ද එහෙම කියලා හරියටම දිනයක් නෑ. 2017 නොවැම්බර් වගේ මතක හින්දා අපි දෙන්නට හොඳයි කියලා හිතෙච්ච අපේ ලකි ඩේට් එක බර්ත්ඩේස් එක බලලා 27 වෙනිදා කියලා තෝරගත්තා. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ ඇනිවර්සරි එකට අපි දිනයක් හදාගත්තේ. එතනින් පටන් ගත්ත අපේ ආදරේ ටික කාලයක් යනකොට කරගෙන යනවද නැද්ද කියන තැනට අපි දෙන්නටම කතා වෙන්න වුණා. ඒ ඉතින් අපිට ගෙවල් වලින් ආව ප්‍රශ්නයි විශේෂයෙන්ම අපේ ගෙදරින් ආව ප්‍රශ්නත් එක්ක අපි දෙන්නම හරිම අසරණ වෙලා හිටියේ. කොහොම හරි අන්තිමට අපි දෙන්න තීරණයක් ගන්නවා O level result ආවට පස්සේ නෑ අපි දෙන්න ඉස්සරහටත් අපේ ආදර කතාව හරිම ලස්සනට අරගෙන යනවා කියලා. ඉතින් ඔන්න ඔහොම ගත්ත තීරණය තමයි මෙච්චර දුරක් ආවේ. O level වලින් පස්සේ A level වලට අපි දෙන්නට ඉස්කෝල දෙකකට යන්න වෙනවා. ඉතින් ඒ ගියත් අපි ක්ලාස් යන්න එකට නිතරම හම්බ වෙනවා. මෙන්න මේ වගේ දේවල් එක්ක අපි දෙන්නගේ එක කාටවත් නවත්තන්න බැරි තත්ත්වයට තියාගෙන ආවා. ඊට පස්සේ කොහොම හරි අන්තිමේදී 2021 යා ජොබ් එකට යනවා. ඊට පස්සේ ජොබ් එකට ගියාට පස්සේ මම ජොබ් එකක් කරනවා. ඒකත් එක්ක කොහොම හරි ගෙවල් වලින් පර්මිෂන් අරගෙන අන්තිමට 2026 අප්‍රේල් මාසේ අපි දෙන්නගේ ලස්සන ඒ මට කියන්න තීරෙන්නේ ඒ ලස්සන ගමනට හැමෝගේම ආශිර්වාදෙත් අරගෙන දින දා ගන්නවා. ඉතින් අප්‍රේල් 23 වෙනිදා තමයි අපේ දවසාවේ. ඉතින් මම හිතනවා මෙච්චර කාලයක් අවුරුදු 10ක් මට යත් එක්ක ඉන්න පුළුවන් වුණේ ඉවසීම මම ප්‍රශ්නාවක් දෙන්න ඉවසගෙන ඉන්නවා නම් මම හිතනවා ඕනෙම affair එකක් හරිම ලස්සනට ගොඩාක් දුර ගෙනියන්න පුළුවන් කියලා. ඒ වගේම දෙන්න යාළු වෙලා ටික කාලයක් දැන අඳුරගත්තට පස්සේ මම කියන්නේ ගෑනු ළමයාට හොඳම දේ තමයි පිරිමි ළමයාගේ පෞල් පසුබිම හොයලා බලන එක. එහෙම නැති වුණොත් එයාට ජීවත් වෙන්න හරි අමාරු වෙනවා. ඒ නිසා මම දෙන අවවාදය තමයි යාළු වුණාට විතරක් මදි. අපි ජීවත් වෙන කෙනාගේ තත්ත්වය බලලා ජීවත් වෙන කෙනාගේ ගතිගුණ බලලා ඒ හැමදේම තීරණය කරත් මදි. ගෙවල් වල වටපිටාව ගෙදර මිනිස්සු කොහමද අපි මොකද අපි ඉස්සරහට ඉන්න ඕනිය කට්ටියත් එක්ක මෙන්න මේ වගේ චොටි දේවල් බැලුවොත් ඔයාලට මම හිතනවා ගොඩක් කල් සතුටින් ආදරෙන් ඉන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම මම විශ්වාස කරන එක දෙයක් තමයි මොන ප්‍රශ්නය ආවත් දෙන්නට දෙන්න අවංකව හරිම ආදරෙන් සමගින් ඉන්නවා නම් මේ ලෝකේ කරන්න බැරි කිසිම දෙයක් නැහැ. ඉතින් ඔන්නෝම ආව ලස්සන ගමන අපි දෙන්න අන්තිමට අපේම වෙලා නැවතුණා. ඉතින් හැමෝගෙම ආශිර්වාදය මැද ඒ වගේම හැමෝම සතුටු කරන විදියට අපි දෙන්නයි ගමන එන්න පුළුවන් වුණා. ඉතින් මේ පටන් ගැනීම විතරයි මම හිතනවා මෙතනින් එහාට තමයි අපි ඉස්සරටත් වඩා ආදරෙන් හරිම සමගියෙන් ඉන්න ඕනි කියලා. ඉතින් මම හිතනවා මේ තමයි මම හොයපු ජීවිතේ. මම හරිම වාසනාවන්තයි. එයා වගේ හොඳ හස්බන්ඩ් කෙනෙක් මට හම්බ වෙච්ච එකට.